මේ මුළු ලෝකයක් අනගාരിക ධර්මපාලතුමා සමරන්නේ බෝධිසත්වයෙක් හැටියට සියල්ල අත්හැරපු කෙනෙක් වීම නිසා. ඒක මේ දරුවෝ ආදර්ශයට ගත යුතුයි. හැමෝම කල්පනා කරනවා ධනය වැඩියෙන් හම්බ කරගෙන ලොකු ගෙවල් හදාගෙන විශාල වශයෙන් තමන්ගේ දූ දරුවෝ ආදීන් අයට තමන්ගේ ධනය උලුප්පා දක්වලා මහා ආශ්චර්යමත් ජීවිත ගෙවනවා අපි කියලා පෙන්වන්නේ. හැබැයි ඒ අයගේ නම පවතින්නේ නැහැ. කය විතරයි පවතින්නේ. ධර්මපාලතුමා වගේ සියල්ල අත්හැරපු බෝධිසත්වයින්ගේ නම පමණයි අනාදිමත් කාලයක් පවතින්නේ කියන එක හැමෝම මතක තබා ගත යුතුයි. අපේ රටේ මේ ඉස්කෝලවල උගත්තු ගොඩක් ලියන කියන අය විශ්වවිද්‍යාලවල උගත්තු කියන එකක් තමයි ලංකාවේ නිදහස ලබා ගන්න කිසිම ජාතික අරගලයක් උනේ නැහැ. ඉන්දියාවට ජාතික අරගලයක් තිබුණා. ඒකේ නායකයා ගාන්ධි මහ විශාල සුද්දොත් එක්ක ගැටිච්ච ව්‍යාපාරයක් තුනට ලංකාවේ එවැනි දෙයක් තිබුණේ නැහැ. අපේ තිබුණේ ලේ බිඳක්වත් නොසෙල්වා සාකච්ඡා මාර්ගයෙන් ලබාගත් නිදහසක් කියලා කියනවා. ජාතිය පියා හැටියට අපි පොත්පත්වල ඉගෙන ගන්නවා අර මහාමාන්‍ය ඩී.එස්. රණායක මැතිතුමා. එතුමාට කිසිම අපහාසයක් අවමානයක් වෙන්නේ නැහැ. එතුමාත් විශාල මෙහෙවරක් මේ රටට කරපු ජාතික නායකයෙක්. නමුත් මේ රටේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට එරෙහිව අපේ බෞද්ධ භික්ෂුන් වහන්සේ තමයි සදාතනික මෙහෙවරක් කළේ. ඒක ගාන්ධි කළ මෙහෙවරට වඩා ශ්‍රේෂ්ඨ මෙහෙවරක්. මේ රටේ දේශමාමක භික්ෂුන් වහන්සේ ජීවිත පරිත්‍යාගයෙන් අවස්ථා ගණනාවකදීම ඉංග්‍රීසීන්ට ලන්දේසීන්ට රැහැනිව ජාතියේත් ආගමේත් උරුමය වෙනුවෙන් නැගී සිටියා. ඒ භික්ෂුන් වහන්සේ නැගී සිටින අවස්ථාවලදී ගිහි නායකයෝ මාරු වුණා. කලක් කැප්පෙටිපොළ නිලමේකට නායකත්වයේ දුන්නා. කලක් ගොංගාලේ ගොඩ බණ්ඩායනකට නායකත්වයේ දුන්නා. ඉන් පසුව අවිහිංසාවාදීව ඒ සටනට නායකත්වයේ දීපු මේ රටේ සැබෑ ජාතික අරගලේ පියා තමයි අනගාരിക ධර්මපාලතුමා. එතුමා තමයි මේ ජාතික විමුක්ති අරගලේ නියම ගිහි නායකයා. එතුමා මේ මහා බලය එතුමාගේ මහා බලය කොච්චරද කියනවනම් 1915 මේ රටේ සිදු වුණා සිංහල මුස්ලිම් කෝලහලයක්. ඔය අලුත්ගම සිද්ධිය වගේ එකක්. ගම්පොළ සිද්ධ වුණා. ඒ සිදුවීම අවස්ථාවේදී ඉංග්‍රීසීන් බියපත් වුණා. ඉංග්‍රීසීන් බියපත් වෙලා අපේ ධර්මපාලතුමා ගැන මෙහෙම වාක්‍යයක් ලියලා තියෙනවා. අනගාരിക ධර්මපාල මහා බෞද්ධ සේනාංකයක් අරගෙන රජගෙදර වට කරලා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංග්‍රීසින්ගෙන් පැහැරගත් ගැනීමේ දවස වැඩි ඈතක නෙවෙයි. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගන්න ඕනයි කියලා ලියලා තියෙනවා. ධර්මපාලතුමා ගැන එවැනි බලයක් මතයක් ඉංග්‍රීසින්ට තිබුණා. ඒ කියන්නේ එතුමාට තමයි සැබෑ බිය තිබුණේ. එතුමා නිදහස් ශ්‍රී ලංකාවේ එතුමා තව බොහොම කෙටි අවුරුදු 69 ජීවත් වුණේ. එතුමාට තව ටික කාලයක් ජීවත් වෙන්න තිබුණා නම් අනිවාර්යයෙන්ම නිදහස් ශ්‍රී ලංකාවේ පළමු අගමැති නිදහස් රාජ්‍ය නායකයා බවට එතුමාපත් වෙනවා. ඕක දැකපු මේ රටේ හිටපු ප්‍රභූ පන්තිය නිකන් හිටියේ නෑ. ධර්මපාලතුමාගේ යහගුණය දැනගෙන එතුමට රටින් පැනලා යන තැනට රටින් ඉවත් වෙන තැනට මේ රට එපා වෙන තැනටම වැඩ කටයුතු කළා. ඉතින් ඒ නිසා මේ රටට ලැබෙන්න හිටපු අපේ නිදහස් ශ්‍රී ලංකාවේ පළවෙනි රාජ්‍ය නායකයා සිංහල බෞද්ධ අපට අහිමි වුණාට අදත් අපේ හදවත්වල එතුමා ජීවත් වෙනවා සැබෑ ජාතියේ පියානෝ හැටියට සැබෑ ජාතික නායකයා හැටියට ඉංග්‍රීසීන්ට එරෙහිව අනවරතෙන් අපේ රටේ ජාතික විමුක්තිය වෙනුවෙන් කටයුතු කරපු නායකයා හැටියට ධර්මපාලතුමා අපේ දරුවන්ට රත්න 4ක් ගැන කියලා දුන්නා. එතුමා මුල් වුණා එදා ලේඩ් පීටර් සමග එකතු වෙලා ආනන්ද විද්‍යාලය ආරම්භ කරන්න. ඒ වගේම රට පුරාම බෞද්ධ පාසල් ආරම්භ කරන්න. ගාල්ලේ, මාතර, මහනුවර, කුරුණෑගල, මලියදේවේ, ඒ වගේම ගාල්ලේ මහින්ද විද්‍යාලය මේ සෑම විද්‍යාලයක්ම ඇති කරලා එදා ඉංග්‍රීසීන් යටතේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ පමණක් තිබිච්ච අවස්ථාවේදී සිංහලෙන් අධ්‍යාපනය දෙන්න බෞද්ධයින්ට බෞද්ධයි කියන පාසලකට ගිහිල්ලා අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාව ලබා ගන්න එතුමා සටන් කළා. එතුමා රාජකීය විද්‍යාලයට ගියේ. හැබැයි එතුමාගේ හදවත තිබුණේ ගොඩනගපු ආනන්ද විද්‍යාලය. ඒ ආනන්ද විද්‍යාලය ගොඩනගපු දවසේ එතුමා මේ රටේ දරුවන්ට විශේෂ පණිවිඩයක් දුන්නා. ඒ පණිවිඩය තමයි දරුවනි නුඹලට තියෙනවා රත්න 4ක්. ඒ රත්න 4 රැක ගැනීම නුඹලගේ වගකීමයි. මොනවාද ඒ රත්න 4? මේ අපේ දාදරුවෝ මතක තියාගන්න ඕනේ. මගේ රට, මගේ ජාතිය
මගේ ආගම මගේ භාෂාව නමින් මට රත්න 4ක් තියෙනවා. ඒ රත්න 4 රැකපල්ලා පණමෙන් කියලා ධර්මපාලතුමා ඒ බෞද්ධ ශිෂ්‍යව අමතලා ඒ බෞද්ධ ශිෂ්‍යයින්ට පණිවිඩය ලබා දුන්නා. එතුමා ආනන්ද විද්‍යාලය ආරම්භලා කොච්චර ආඩම්බර වුණාද කිව්වොත් කොටුවේ ආරම්භ කළේ. කොටුවේ ඉඳන් මරදාන එතුමාගේ නිවසට මහා රෑ අර ඒ කාලේ තිබිච්ච කරත්තේ නැගලා ජය ഘോഷා නගමින් තනියෙන් ගියා. කෙදිනක හෝ මේ රටේ නිදහස උදා කරන ඒ මහා පරපුර බිහි කරන බිජු වටේ මම වැපුරුවා. අපේ දූ දරුවන්ට මේ මාතෘ භූමිය නිදහස් කර ගැනීම බාරයි දැන් කියලා. ඒක ඒ විදිහටම නොවුනත් ඒ කාලේ තිබිච්ච හැටියට අද අපේ රටට විශාල ජයග්‍රහණයක් ලැබෙන්න ජාතික මතයක් මේ රටට ඇති වෙන්න හැකියාව ලැබුණේ බය නැතුව ජාතික ඇඳුම අඳින්න බය නැතුව අපේ ස්වාමීන් වහන්සේලාට වඳින්න පුදන්න මේ රටට ඇතුලේ විශේෂයෙන්ම කොළඹ නගරය ඇතුලේ බෞද්ධ දජය ඔසව ගන්න පුළුවන් උනේ එතුමා සහ විශේෂයෙන්ම හික්කඩුවේ සුමංගල ස්වාමීන් වහන්සේ මොහොට්ටුවේ ගුණානන්ද හාමුදුරුවෝ වගේ අය ගෙන ගිය වැඩපිළිවෙල නිසායි. දැන් මොකද්ද මගේ රටට මං ආදරය කළ යුත්තේ? මම මේ දරුවන්ට කියන්න ඕනේ මේ රටට ඔබ ආදරය කළ යුතුයි. මොකද අද මේ රටේ පැෂන් එකක් තියෙනවා. උගත්කමක් ලබා ගත්තම දොස්තර ඉංජිනේරු වුණාම කළමනාකාරයෙක් වුණාම එහෙම නැත්නම් මොනවා හරි පොඩි තාක්ෂණ දැනුමක් ලබා ගත්තා රටින් පිටපයින්. අද රටේ 19 ලක්ෂයක් පිටරට වැඩ කරනවා. 6 ලක්ෂයක් මේ රට අතහැරලා ගිහිල්ලා පිටරට ජීවත් වෙනවා. ඒක නරකයි කියලා මම කියන්නේ නැහැ. නමුත් අද මේ රටේ උගත් පිරිස් අතිවිශාල පිරිසක් විදේශගත වෙලා ජීවත් වෙනවා. මොකද අර මගේ රට කියන කැක්කුම අපෙන් තුරන් වෙලා ගිහින් තියෙනවා. මෙතන මොරටු විශ්වවිද්‍යාලයේ කාලේ අපි පිළියන්දලි මොරටු විශ්වවිද්‍යාලය යන්නේ බස් එකේ කොට්ටාවේ. මේ ගල්කිස්ස බස් එකේ අපේ විශ්වවිද්‍යාලේ අපි එදා 28 දෙනෙක් ඉංජිනේරු හැටියට විදුලි ඉංජිනේරු හැටියට සමත් වුණා. අද මේ රටේ ඒ අයගෙන් ජීවත් වෙන්නේ දෙන්නයි. අනික් සියලු දෙනාම රට ඇර ගිහිල්ලා තියෙනවා. මම කියන්නේ ඒගොල්ලන්ට ඒකට හේතු නැහැයි කියලා. නමුත් මම මේ ළඟදී ඕස්ට්‍රේලියාවට ගියා දරපාල දිනේ එහෙත් පැවැත්වුවා ගංගොඩවිල සෝම ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ මෙල්බන් නගරේ. මුළු විශ්වවිද්‍යාලෙම අපේ හිටපු පැරණි පිරිස් මට හම්බ වුණා. 3000කට අධික ඉංජිනේරුවරු අද එහි සේවය කරනවා. මේ රටට ඒගොල්ලන්ගේ සේවයක් නැහැ. හරි කනගාටුදායක දෙයක් මේ නිදහස් අධ්‍යාපනය ලැබිච්ච විශිෂ්ට බුද්ධිමත් දරුවෝ දොස්තර ඉංජිනේරු පිරිස් අද රට අතහැරලා යන්නේ. ඒ නිසා මම මේ දූ දරුවන්ගෙන් ඉල්ලනවා මගේ රට ඒක රත්නයක් කියලා ධර්මපාලතුමා කිව්වා. ඒක හදපත්ලෙන් අපි රකින්න ඕනේ. මේ රටට ඔබ මෙහෙය කරන්න ඕන. ඇයි? මේ රට දුවේ පුතේ ඊටාම පැරණි රටක්. මේ ලෝකේ අනික් රටවල් එක්ක බැලුවම මේ රට ඊටාම පැරණි. මේ රටේ ගංගා, මේ රටේ කඳු පන්ති, මේ රටේ මහ පොළොව මේ හැම එකක්ම ඊටාම පැරණි. අපේ ශ්‍රී පාදය හිමාල කන්දටත් වඩා පැරණි කන්දක්. අපේ මහවැලි කළු කැලණි ගංගා නම් නදිය බ්‍රහ්මපුත්‍ර නදියට වඩා පැරණි ගංගාවක්. මේ රට වගේ 23 ගුණයක් විශාල ප්‍රමාණයක් මහ මුහුදේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ රට එච්චර විශාල රටක්, එච්චර පැරණි රටක්. ඒ නිසා මතක තියාගන්න මේ රට අතිශයින්ම පැරණි රමණීය භූමියක්. ඒ වගේම මේ රටේ අද තියෙන විශාලම ධන සම්පත මේ දූල පුතාලා මතක තියාගන්න ඕනේ. ඒක මේ ගොඩනැගිලිවත් අධිවේගී පාරවල්වත් ඒ වගේම අපේ බැංකුවල තියෙන සල්ලිවත් නෙවෙයි. මේ රටේ තියෙන ප්‍රධාන ධන සම්පත් දෙකක් තියෙනවා. එකක් තමයි මේ රටේ ජීව සම්පත. මේ රටේ මේ ගහකොළ සතා සීපා වගේ සැදුම්ලත් මේ මහා ජීව සම්පත මේක වෙන කිසිම රටක නැති උතුම් ජීව සම්පතක්. මේ මතක තියාගන්න ඕන අපේ දූල දරුවෝ අපිට ආහාරයට ගන්න පුළුවන් අල කොළ පලා ධාන්‍ය පළතුරු වර්ග 2500ක් මේ රටේ තියෙනවා. වෙන රටකට ගියාම අපිට දකින්න තියෙන්නේ එක ගහයි එක කැලෑවක වුණා. අපේ රටේ ලක්ෂ ගණන් සාක පළතුරු නිල්ල පිරිච්ච රටක්. මේක මහා ධන නිධානයක්. අද මේ වල්ලපට්ට ටික අරගෙන යනවා සුවඳ විලවුන් හදන්න. අද අපේ බින් කොහොඹ ටික රටපටවනවා නොයෙක් ඖෂධ හදන්න. මතක තියාගන්න දුවේ පුතේ අනාගතයට ඔබට තියෙන මහා ධන සම්පත් දෙකෙන් එකක් තමයි මොකද්ද? මේ ජීව සම්පත. මේ අපේ රටේ ගහකොළ සතාසීපාගේ සම්පත. අපි බෞද්ධයෝ හැටියට අපට මිහිඳු මහරහතන් වහන්සේ දීපු පළමු උපදේශයත් ඒකයි. මොකද්ද? මහරජ නුඹ රටේ පාලකයා නෙවෙයි භාරකරුවා පමණයි කියලා දේවානම්පියතිස්ස රජුරවන්ට කිව්වා.
අහසේ සරණ පක්ෂීන්ට පොළවේ සරණ දෙපා සිව්පා උරගාදී සියලු දෙනාටම සමානව සලකන්න ඕනේ කියන චින්තනය ලබා දුන්නා. ඒ නිසා තමයි මේ මහා හස්තින්ගේ ඉඳන් පුංචි කුහුඹුන් දක්වා පුංචි බත්කුරගේ ඉඳන් විශාල මොණරා දක්වා පුංචි තිත්තයාගේ ඉඳන් යෝධ තල්මහ දක්වා මේ රටේ ජීවත් වෙන්නේ. ඒ නිසා මේ රටේ මහා ජීව සම්පතට රකින්න ඔබ ඉදිරිපත් වෙන්න ඕනේ. ඔබ ඒට ආදරය කරන්න ඕන ධර්මපාලතුමා කිව්වා. දෙවෙනි කාරණා අපේ ධර්මපාලතුමා විසින් අපට කිව්වා මගේ ජාතිය තවත් රත්නයක් කියලා. මේ ජාතියටයි අපි ආදරය කළ යුත්තේ. මතක තියාගන්න දුවේ පුතේ මේ ජාතිය අවුරුදු ලක්ෂයකට ආසන්න කාලයක් මේ පොළවේ ජීවත් වෙලා තියෙනවා. එදා කැප්පෙටිපොළ වීරයා අවසාන මහා සටන කිරීම සඳහා ඒ ශ්‍රී දල්දා වහන්සේත් එක්ක එවකට හිටපු අපේ රජතුමාව ගෙනල්ලා මහා ප්‍රදර්ශනයක් තියපු තැන. ඒකට පලිගන්න තමයි ඒක හෝටන් තැන්න කියලා කොටන. ඔය හෝටන් තැන්න ඓතිහාසික තැන. ඇයි? අවුරුදු 12000කට කලින් ධාන්‍ය වගා කරපු බිමක් ඒ බිම. එවැනි ඉතිහාසයක් ලෝකේ තියෙන්නේ තවත් චීන රටට විතරයි. අනික් කිසි රටකට ලෝකේ නෑ අවුරුදු 12000කට කලින් ධාන්‍ය කාලා ජීවත් වෙච්ච රටක් ගැන. සත්තු මරලා මස් කාපු ගල් යුග ගැන තමයි අපි අහලා තියෙන්නේ. මේ රට අවුරුදු 12000ක් තිස්සේ ධාන්‍ය අල කොළ පලා පළතුරු කාපු ජාතියක්. ඒ ජාතියේ ඒ දැනුමට අපි කරු කරනවා. ඊළඟට මේ ලෝකයේ ඉතිහාසය වෙනස් වෙන්න වැදගත්ම හේතුවක් තමයි මේ යකඩ හොයාගත්තේ. යකඩ හොයාගන්නකම් මිනිස්සුන්ට පොළොව හාරන්න බැරි වුණා හරියට. ගහක් කොළයක් කපා ගන්න බැරි වුණා හරියට. ගෙයක් දොරක් හදා ගන්න බැරි වුණා හරියට. මේ ලෝකේ යකඩ හොයාගත්තේ මිනිස්සු වර්ෂ 1700කට කලින් කියලා මතයක් තිබුණා. නමුත් අද අපේ පුරාවිද්‍යාඥයෝ ඔප්පු කරලා තියෙනවා මේ රටේ යකඩ භාවිතා කරලා තියෙනවා අපේ මිනිස්සු අවුරුදු 4000කට කලින්. මේ රටේ මේ අද මහා වාණේ කම්මහල් තිබුණාට එදා ගෙවල් වල කෙරිච්ච ගෘහ කර්මාන්තයක් යකඩ කර්මාන්තය. ඒක රාවණ රජුරුවන්ගේ කාලේ ඉඳන් තිබිච්ච දෙයක්. සුද්දන්ගේ හමුදා වට කරපු වෙලාවේ මේ ජෙරුසලම වට කරපු වෙලාවේ සැලඩින් වර්තව ඒ කාලේ සිරියාවේ හිටපු මුස්ලිම් නායකයා ඒ යුද්ධය ජයගත්තා. ජයගත්තේ කොහොමද? මේ බලංගොඩින් යවපු අසිපත්වල සරණින් තමයි ඔහු ඒ යුද්ධය ජයගත්තේ. ඒ මහා යුරෝපා රණවිරුවන් පරාජය කළා. එහෙනම් මේ රටේ විශාල වශයෙන් මේ මහා යෝධ කර්මාන්ත කරන්න යෝධ ගොඩනැගිලි ඉදි කරන්න මහා බලයක් අපේ ඒ තාක්ෂණ දැනුමේ සැඟවිලා තිබුණා. ඒ වගේම අපේ වැව මේ ලෝකයේ වෙනත් කිසිම ශිෂ්ටාචාරයක නැහැ. ජලය මේ විදිහට පාලනය කරපු කිසිම ශිෂ්ටාචාරයක් නැහැ. මේ මහා වැව් තනලා ජලය පාලනය ලෝකෙට අඳුන්ලා දුන්නේ අපේ උතුම් ජාතියයි. ඒ නිසා අපේ දැනුම් පද්ධතිය ඉතා විශිෂ්ට එකක්. ඒක අද අපි ඉගෙන ගන්නෑ. අපේ දේශීය වෙදකමේ හාස්කම මොකද්ද? අපේ දේශීය වාස්තු කර්මාන්තයෙන් අර මහා විහෙර විහාරස්ථාන මහා වැව් තැනුවේ කොහොමද? ඒ වගේම අපේ ගෘහ කර්මාන්ත මොන වගේද? අපි පාවිච්චි කරපු යන්ත්‍ර සූත්‍ර මොනවද කියන එක පිළිබඳව අපේ දැනුම මැකිලා ගියාත් අපට එවැනි මහා දැනුම් සම්භාරයක් මේ ජාතියට අඛණ්ඩව තිබිච්ච බව ඉතිහාසයේ පෙන්ලා තියෙනවා. ඒ නිසා අර දෙවෙනි රත්නය තමන්ගේ ජාතිය රකින්න රත්නය රැකීම දරපාලතුමක් වගේ ඔබ හැමතෙම බාර වගකීම. තුන්වෙනි රත්නය අපේ ආගම. මේ මුළු ලෝකෙම බුද්ධ ධර්මයේ එක කාලයක විශාල වශයෙන් පැතිරලා ගියා. අර පැත්තෙන් ඉරානයට යුරෝපාකරයට මේ පැත්තෙන් චීනය ජපානය අර පැත්තෙන් ඉන්දුනීසියාව පහළ ඕස්ට්‍රේලියාව දක්වා මේ හැම ප්‍රදේශයකටම බුදුදහම ව්‍යාප්ත වෙලා ගියා. නමුත් අවාසනාවකට අද ඒ බොහෝ රටවල් වල තියෙන්නේ බුදුදහමේ නටමුන් පමණයි. ඇෆ්ගනිස්තානයේ තියෙන්නේ බුදුදහමේ නටමුන් පමණයි. පාකිස්තානයේ තියෙන්නේ ගාන්ධාර බුදුදහමේ නටමුන් පමණයි. ඉන්දුනීසියාවේ බෝරෝ බුදුරවල තියෙන්නේ බුදුදහමේ නටමුන් පමණයි. මාලදිවයිනේ තිබිච්ච බුදුදහමේ නටමුන් මේ අවුරුද්දකට එකහමාරකට කලින් ඇති වෙච්ච කැරැල්ලේ අර මාලදිවයිනේ කෞතුකාගාරයේ තිබිච්ච සෑම බුදු පිළිම වහන්සේ නමක් විනාශ කළා දාලා මාලදිවයිනේ බුදු ඉතිහාසය අවලංගු කළා දැන්. ඒ වගේ ඉන්දියාවේ චීනයේ ජපානයේ කොරියාවේ මේ හැම තැනකම ඒ බෞද්ධයාගේ ඉතිහාසය අවලංගු වෙලා ගියා. ඒක මේ රටේ පමණයි ඉතුරු වුණේ. මේ රටේ ඒක ඉතුරුනේ අපේ සිංහල බෞද්ධ භික්ෂුව මේ ගැන බොහොම නිර්භීතව ඉදිරිපත් වෙලා ශාසනය රකින්න ඉදිරිපත් වෙච්ච නිසා. එදා මලික් කෆූර්ගේ හමුදා ඇතුල් වෙනකොට නාලන්දාවට ස්වාමීන් වහන්සේ දන් වළඳමින් හිටියේ 5000ක් ස්වාමීන් වහන්සේගේ හිස ගසා දැම්මා. එතනින් ඒ
ගාන්ධාර බෞද්ධ ශිෂ්ටාචාරය අවසන් වුණා. නමුත් අපේ ස්වාමින් වහන්සේලා දහස් ගාණෙන් රජවරුන්ට අනුශාසනා දෙමින් දුටුගැමුණු රජතුමාගෙන් ආරම්භ කළා කැප්පෙටිපොළ නිලමේ දක්වාම ජාතිය ශාසනය රැකගන්න ඕනම අභියෝගයක් ජය ගන්න ඉදිරිපත් වුණා. ඒ නිසා මේ ශාසනය මෙතන ඉතුරුනේ නැත්තම් ධර්මපාලතුමාට කෙනෙක් බිහි වෙන්නෙත් නැහැ. එතුමාට ඉන්දියාවේ, ජපානයේ, ජර්මනියේ, කොරියාවේ මේ හැම තැනකම ගිහිල්ලා ශාසනය ව්‍යාප්ත කරන්න හැකි වෙන්නෙත් නැහැ. ඒ නිසා මේ ශාසනය අපි අවුරුදු 2300ක් රැක්කා. ලෝකේ වෙන කිසිම ආගමක් නැහැ. එක රටක බහුතර ජනතාවක් අවුරුදු 2300ක් ආගම රැකපු ඒ උරුමය අපිට තියෙනවා. ඒ නිසා ඒ උරුමය රැකීම ඔබට බාරයි දුවේ පුතේ. ධර්මපාලතුමාගේ තුන්වෙනි රත්නය ඒකයි. හතරවෙනි රත්නය මගේ භාෂාව. මේ භාෂාව අද කතා කරන්න ලැජ්ජයි. අද අන්තර්ජාතික පාසල් වලට අපේ දරුවෝ යවනවා. අපේ දැන් යමක්කමක් තියෙන අය උගන්වන්නේ විදේශීය පාඨමාලාව. ඒවා මේ රටට දරුවෝ උපාදනය කරන පාඨමාලා නෙවෙයි. ඒ නිසා මුලින්ම දරුවන්ට අපේ මව් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ඒක මානව අයිතියක්. මේ භාෂාත් ඊටාම පැරණි භාෂා. අද ලෝකයේ තියෙන භාෂා අතරින් එක රටක වැඩිම කාලයක් කතා කරගෙන ආපු භාෂාව අපේ සිංහල භාෂාව. අද ලෝකේ භාෂා 6000ක් තියෙනවා. ඒ 6000 අතරින් වැඩිම කාලයක් එක රටක කතා කරගෙන ආපු භාෂාව තමයි අපේ සිංහල භාෂාව. ඒ නිසා මේ භාෂාව තවත් සියවස් දහසක් ඉදිරියට ගෙනියීමේ වගකීම අපේ දූ දරුවන්ටත් අපේ දෙමාපියන්ට විශේෂයෙන්ම බාරයි. ඒක නිසා මේ භාෂ විනාශ නොකර රකින්න ඕන. මේ භාෂා කතා කරන්න අපි ලැජ්ජ විය යුතු නැහැ. අපි අනික් භාෂාවනුත් ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් හැටියට දෙමළ කතා කරන භාෂාවක් හැටියට අපි ඉගෙන ගන්න ඕනේ. මතක තියාගන්න මේ රටේ 60%ක් මුස්ලිම් වරුන්ට සිංහල භාෂා කතා කරන්න පුළුවන්. 35%ක් දෙමළ ජනයාට සිංහල භාෂා කතා කරන්න පුළුවන් ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව. ඒ කියන්නේ රටේ මිනිස්සු 90%කට සිංහල භාෂා කතා කරන්න පුළුවන්. එහෙම තියාගෙන තමයි ඔය අනික් අය මේ සිංහල භාෂා පිළිබඳ ප්‍රශ්න අහන්නේ. දෙමළ භාෂාට කතා කරන අයට ඒ අයිතිය තියෙනවා. ඒක වෙනම ප්‍රශ්නයක්. ඉංග්‍රීසි භාෂා කතා කරන අයටත් ඒ අයිතිය තියෙනවා. ඉංග්‍රීසි භාෂා අද සිංහල ජනයාගෙන් 25%කට පුළුවන්. මුස්ලිම් ජනයාගෙන් 35%කට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඒක කමක් නැහැ. ඒක හොඳයි. හැබැයි අපි අපේ භාෂා අපේ දරුවන්ට අමතක කළ යුතු නැහැ. ඒ භාෂෙන් ගොඩනැගිච්ච දැනුම අපි අමතක කර යුතු නැහැ. ඒ දැනුම නැති වෙලා යනවා මේ භාෂ නැති වුණොත්. එමනම් මේ ධර්මපාලතුමා කියපු මේ රත්න හතර රැක ගැනීම ඔබ සියලු දෙනාටම අපි සියලු දෙනාටම බාර කාර්යයක්. නමුත් කනගාටුවට කාරණයක් තියෙනවා. එදා ධර්මපාලතුමා උපත ලබන අවස්ථාවේ 1864 මේ රටේ සිංහල ජනගහනය 65%යි. එදා වතු දෙමළ ඉන්දියානු ජනතාව ගෙනල්ලා පුරෝලා මේ රටේ ජන සංයුතිය සම්පූර්ණයෙන්ම විකෘති කරලා තිබුණේ. ඒ වගේම විවිධ රටවල් වලින් විවිධ අන්‍ය ජාතීන් ඇවිල්ලා රටේ ජන සංයුතිය සම්පූර්ණයෙන්ම විකෘති කරලා තිබුණේ. සිංහලයාගේ කොන්ද කඩලා තිබුණේ. ඒ නිසා තමයි ධර්මපාලතුමාට රළු පරළු භාෂාවෙන් කතා කරන්න සිද්ධ වුණේ. ජාතිය නැගිටවන්න. ඒක මහා අරගලයක් හැටියට ප්‍රතිඵලයක් හැටියට ඇවිල්ලා තමයි යාන්තම් සිංහලයින්ට ආයි මේ රටේ භෞතික අයිතිය ලැබුණේ. මතක තියාගන්න මේ තමයි අන්තිම සියවස මේ විදිහට ගියොත් සිංහලයින් මේ රටේ 150ට වැඩියෙන් ජීවත් වෙනවා. අන්තිම සියවස. අපි නම් මේ සියවසේ මැද හරියක්වත් ජීවත් වෙයිද කියන්න බෑ. නමුත් අපේ මේ දූ දරුවන් ජීවත් වෙන්න ඕන. ඒ නිසා ලොකු ජනගහන අභියෝගයක් ඔබ අප හැමතෙම තියෙනවා. මේ රට වෙනුවෙන්, ඔබේ ජාතිය වෙනුවෙන්, ඔබේ ජාතිය වඳවීම වළක්වා ගැනීම වෙනුවෙන් ඉදිරියට යන්න. ඒ නිසා ධර්මපාල දිනේ අපේ අදිෂ්ඨානය වෙන්න ඕනේ 150 වෙනි ධර්මපාල දිනේ. 250 වෙනි ධර්මපාල දිනේ වෙනකොටත් මේ සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් මේ රටේ පැවතිය යුතුය කියන එක. 250 වෙනි ධර්මපාල දිනය සමරනකොට සිංහලෝ නැත්තම් බෞද්ධයෝ නැත්තම් ඒගොල්ලෝ යට වෙලා නම්, ඒගොල්ලෝ වෙන විදේශික ආගම් විදේශික බලවේග වලට යට වෙලා නම් ඒක මහා කනගාටුදායක දෙයක්. ඒ නිසා අපේ සමාජයේ ප්‍රශ්නේ ගොඩක් තියෙන්නේ අපි ඇතුළෙමයි. අපි ඇතුළෙම තියෙන ගැටලුවක්, අපි ඇතුළෙම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ ජාතියත් ශාසනයත් රැක ගැනීම අපේ ජාතික වගකීමක්. ධර්මපාලතුමාට කළ හැකි ලොකුම උපහාරයක් එයයි. එම රත්න හතර පණමෙන් රකින්නට වැඩිහිටියොත් දූ දරුවොත් සියලු දෙනාම අපකැප වේවායි කියන ප්‍රාර්ථනා කරමින් නැවත වතාවක් මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව කියන
මේ චතුර් රත්නයන් පණමෙන් රකින්න ලෙස ඔබ හැමගෙන්ම ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා ඔබ හැමට තෙරුවන් සරණයි.